අන්න දවසක ඔයා උදේ ඇහැරිලා කණ්ණාඩිය ඉස්සරහට යනවා. ඔයාගේ මුණ පේනවා. ඒත් ඔයාට දැනෙනවා ඔයා ඇත්තටම එතන නැහැ කියලා. ඔයා ඔයාගේ අත අල්ලලා බලනවා. ඒත් ඔයාට දැනෙන්නේ නැහැ ඒ ඔයාගේ ශරීරය කියලා. ඔයා හදවතට අත තියලා බලනවා. ඒත් හදවත ගැහන්නේ නැහැ කියලා ඔයාට විශ්වාසයි. ඔයා අවට ඉන්න හැමෝටම කියනවා මම මැරිලා කියලා. ඒත් කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ. මේක නපුරු හීනයක් නෙවෙයි. මේක ලෝකයේ තියෙන අමුතුම සහ බය හිතෙන මානසික රෝගයක්. විද්‍යාවේදී මේකට කියන්නේ කොටාරඩ් මායාව. එහෙම නැත්නම් walking corpse syndrome කියලා. මේ රෝගයෙන් පෙළෙන කෙනෙක් තමන්ගේ පැවැත්ම ගැන සම්පූර්ණයෙන්ම සැක කරනවා. ඔවුන් විශ්වාස කරන්නේ තමන්ගේ ශරීරයේ ලේ ගමන් කරන්නේ නැහැ කියලා. නැත්නම් තමන්ගේ අභ්‍යන්තර අවයවය කුණු වෙලා හෝ අතුරුදහන් වෙලා කියලා. සමහර රෝගීන් ඉන්නවා තමන්ට කෑම අවශ්‍ය නැහැ කියලා හිතන. මොකද ඔවුන්ගේ තර්කය වෙන්නේ මල සිරුරකට මොන කෑමද කියන එකයි. මේ නිසාම බොහෝ රෝගීන් කුසගින්න ඉඳලා මිය යන අවස්ථා පවා වාර්තා වෙලා තියෙනවා. මේ ගැන තියෙන ප්‍රසිද්ධම කතාව තමයි 2013 දී ලෝකයේම කතා වුණු ග්‍රැහැම්ගේ කතාව. ග්‍රැහැම් දරුණු විෂාදයකින් පස්සේ දවසක විශ්වාස කරන්න ගත්තා ඔහුගේ මොළය මැරිලා කියලා. ඔහු වෛද්‍යවරුන්ට කිව්වේ මගේ මොළය මම නාන කාමරයේදී මරාගත්තා කියලා. ඔහුට කිසිම දෙයක රසයක් දැනුනේ නැහැ. ඔහු නිතරම සොහොන් පිටිවල ඇවිදින්න කැමති වුණා. මොකද ඔහුට දැනුනේ ඔහුට අයිති තැන ඒක කියලයි. ඔහු කිව්වා මට මේ මලවුන් අතර ඉන්නකොට සැනසීමක් දැනෙනවා කියලා. හිතන්න ජීවත් වෙන මිනිස්සෙක් තමන්ගේ තැන සොහොන් පිටියක් කියලා හිතන එක කෙතරම් වේදනාකාරීද කියලා. මේක වෙන්නේ ඇයි? විද්‍යාඥයන් පවසන විදිහට අපේ මොළයේ තියෙනවා අපේ හැඟීම් සහ බාහිර ලෝකයේ සම්බන්ධ කරන පාලමක්. මේ රෝගයේදී ඒ පාලම බිඳ වැටෙනවා. එතකොට තමන්ගේ ශරීරය තමන්ට දැනෙන්නේ නැති නිසා මොළය ඒකට දෙන එකම උත්තරය තමයි මම දැන් ජීවතුන් අතර නැහැ කියන එක. කොටාරඩ් මායාව කියන්නේ කෙනෙකුගේ මුළු ලෝකයම අඳුරු කරන රෝගයක්. හැබැයි නිසි ප්‍රතිකාර සහ ආදරය ලැබෙනවා නම් මේ අඳුරු මායාවෙන් ඔවුන්ව මුදවා ගන්න පුළුවන්. ග්‍රැහැම් පවා පසුව ප්‍රතිකාර මගින් සුවය ලබලා තියෙනවා. ඉතින් මිනිස් මනස කියන්නේ හිතාගන්න බැරි තරම් අභිරහස් තැනක් නේද? මේ වගේ අමුතු රෝග ගැන ඔබ මීට කලින් අහලා තිබුණද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.